අවුරුද්දේදී අපිට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ලැබෙන්න නියමිතව තිබෙනවා. ප්‍රජාශක්තිය වැඩසටහන හරහා, ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩසටහන හරහා, ඊට අමතරව පළාත් සභාව හරහා මම හිතන්නේ අඩුම තරමින් මිලියන 3000 ඉක්මවා 3400ක් විතර ප්‍රමාණයක් දැනට අපිට තියෙන තොරතුරු අනුව ලැබෙන්න නියමිතව තිබෙනවා දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු වෙනුවෙන්. ඉතින් ඒ කාර්යයන් අපිට කාර්යක්ෂම කරගත්තොත් මම හිතන්නේ ඊටාම හොඳින් අර ජනතාව අපේක්ෂා කරන විදිහට මේ කටයුත්ත කරන්න අපිට පුළුවන්කම ලැබේ. අමතර කාරණයක් හැටියට අපිට තිබෙනවා මේ වතාවේ දැනට දිට්ඨ සුළුකුණාට තත්ත්වයක් එක්ක ආපදාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් සහන සැලසීම මම හිතන්නේ මේ වෙන විටත් අපි සැලකිය යුතු මැදිහත් වීම ප්‍රමාණයක් කරලා තියෙනවා. නමුත් ඔවුන්ගේ මූලික කාරණේ බවට පත්වෙච්ච නිවාස ඉදිකිරීමේ කටයුත්ත අපි කඩනමින් ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු මම හිතන්නේ අපි පහුගිය දවස් 23 වෙනිදා අපි දිස්ත්‍රික් ලේකම්තුමත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියල්ලත් දීර්ඝ සාකච්ඡාවක් කරනු ලැබුවා. මේ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ අහිමි වෙච්ච නිවාස නැවත කොහොමද ලබා දෙන්නේ, කොයි ආකාරයෙන්ද උන්ට ඒ නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව දැන් අපි සැලසුම් කරලා තියෙනවා ලබන සතිය තුල ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබලා ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න අපිට එතනින් පසුව ඉතා කෙටි කාලයක් තුල මාතලේ දිස්ත්‍රික්කයේ දැනට අපේ තිබෙන සංඛ්‍යා ලේඛන අනුව මේක අවසානාත්මක සංඛ්‍යා ලේඛනය නෙවෙයි, අඩුම තරමින් නිවාස 1400කට විතර ආසන්න ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ට ලබා දෙන්න සිද්ධ වෙනවා. ලක්ෂ 50 බැගින් 1400ක් වගේ සංඛ්‍යාවකට නිවාස ලබා දෙනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා අපි හැම කෙනාගේම මැදිහත් වීම උදව්ව ඒ වෙනුවෙන් අවශ්‍ය කරනවා. අපි මේ වෙන විටත් ඒකේ මූලික කටයුතු ඉඩම් සොයා ගැනීම සහ ඒ අදාළ පිරිස සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවයන් ලබා ගැනීමෙන් තිබෙනවා. ඒ අනුව අපිට ලබන සතිය විතර වෙනකොට මේ නිවාස ගොඩනැගීමට අදාළ කටයුත්තේ ආරම්භයක් ලබා ගැනීමට